ඕස්ට්‍රේලියාව ඉන්දියාව හමුවේ අන්ත අසරණ ලෙස පරදී වසර 52කට පසු කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තය නොමැතිව අවසාන මහා තරගයක්. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමග පැවති අවසාන පූර්ව වටයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩලු 5කින් පරාජයට පත් කරමින් එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගාවලියේ දෙවන අවසාන පූර්ව තරගය ලෙසින් මෙම තරගය මුම්බායිහිදී පැවැත්වුණු අතර මෙහිදී ඕස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 339ක දැවැන්ත ඉලක්කය කඩලු 5ක් දැවී තිබියදී තරගයේ 49 වන පන්දුවවරේදී පසු කර යාමට ඉන්දියාවට හැකි වුණා. මේ කාන්තා ඉතිහාසයේ වැඩිම ලකුණු හඹා ගොස් ජයග්‍රහණය කිරීම ලෙස සටහන් වුණා. ඉන්දිය ජයග්‍රහණයේ නියමුවා වූ ජෙම්මා නොදබී ලකුණු 127ක් රැස් කළා. ඊට අමතරව නායිකාව අගනා ලකුණු 89ක් රැස් කළ අතර ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 156කදී ලකුණු 167ක සම්බන්ධතාවයක්ද පැවැත්තුවා. පළමු අවසාන පූර්ව තරගයෙන් එංගලන්තය පරාජය කර දකුණු අප්‍රිකාව අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව වසර 52කට පසු එනම් 1973 සිට ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලානේ පළමුවරට එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාව නොමැතිව අවසාන මහා තරගයක් මෙවර පැවැත්වීමට නියමිතයි. ඉන්දියාව මීට පෙර 2005 සහ 2017 වර්ෂයේදී අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. කෙසේ නමුත් දකුණු අප්‍රිකාව මෙවර එම අවස්ථාව හිමි කරගත්තේ පළමු වතාවටයි. අවසාන මහා තරගය එළවෙන ඉරිදා පැවැත්වීමට නියමිත අතර මෙවර කුසලානේ කවුරුන් දිනා ගනීවිද? ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.